ලැවරිය කන්න අපි කවුරුත් ආසයිනේ. ඉතින් කැඩෙන්නේ නැතුව ගොඩක් රසට ලස්සනට ලැවරිය හදාගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ විදිහට හැදුවහම ලැවරිය කොතනකොට කවදාවත්ම කැඩෙන්නේ නැහැ. ඔයාට ඕනි තරම් ලැවරිය මේ විදිහට ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම ඒකට ඕනි පැණිපොල් මිශ්‍රණය හදාගන්නවා. ඉතින් මුලින්ම සීනි මේස හැඳ 4ක් පෑන් එකට දාලා අඩු ගින්දරේ සීනි ටික කළු කරගන්න. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පාටකට සීනි ටික කළු වුණාට පස්සේ නටන උණු වතුර පිරිසි අඬු කෝප භාගයක් මේකට එකතු කරගන්නවා. උණු වතුර එකතු කළාම සීනි ටික පොඩ්ඩක් කැට හැදෙන්න බලනවා. ඉතින් ඒ නිසා හැන්දෙන් මේ විදිහට එහා මෙහා කරලා සීනි කැට තියෙනවා නම් දිය කරගන්න. මේ වෙලාවේ මම මේකට තව සීනි ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට පැණි එකේ දිය කරගන්න. ඊළඟට ලුණු තේ හැඳි කාලක් වගේ මේකට මම එකතු කරගන්නවා. දැන් ගාගත්ත පොල් බෑයක පොල් මේ විදිහට එකතු කරගන්නේ. පොල් ටික එකතු කරලා පැණි එකත් එක්ක හොඳට කලවම් කරගන්න. ඉතින් පොල් බෑයක පොල් වලින් තමයි මම පැණි පොල් එක හදාගන්නේ. ඊළඟට ඔයා ගාව තියෙනවා නම් එනසාල්ලට දෙකක පොතු අයින් කරලා ඒ ටිකත් මේකට එකතු කරගන්න. ඊළඟට ඔයා ගාව තියෙනවා නම් වැනිලත් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේවා අත්‍යවශ්‍ය නැහැ. තියෙනවා නම් වැනිලා ටිකකුත් මේ විදිහට තේ හැඳි භාගයක් විතර මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ වගේ පැණි පොල් එක හදාගත්තට පස්සේ මම ලිප ඕෆ් කරලා මේක නිවෙන්න තියෙනවා. ඉතින් වෙන භාජනයකට අයින් කරලා මේක නිවෙන්න තියාගන්න. දැන් පිටි මිශ්‍රණය හදාගමු. මම ගත්තේ ඉන්දියාප පිටි, කඩේ ඉන්දියාප පිටි වලින් මෙෂරින් කප් 2ක් මේ විදිහට බෝල් එකකට දාගන්නවා. ඒකට ලුණු තේ හැඳි භාගයක් වගේ එකතු කරලා මද රස්නි වතුරෙන් තමයි මං ඉන්දියාප පිටි එක කලවම් කරගන්නේ. ඉතින් ඔයාට පුළුවන් හැඳි කූරක් වගේ දෙයක් අරගෙන පිටි මිශ්‍රණය මේ විදිහට වතුර ටික ටික එකතු කරන ගමන් කලවම් කරගන්න. ඉතින් මේ වගේ වතුර ටික දාලා හොඳට මෙහෙම හැඳි කූරෙන් කලවම් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේක අතින් අනා ගන්න. පිටි ටික මෙන්න මේ වගේ එක බෝල් එකට එනකන් කලවම් කරගන්න. මෙන්න මේ ගානට පිටි මිශ්‍රණය මෙන්න මේ වගේ අතේ ඇලෙන්නේ නැති ගානට එන්න ඕනේ. මෙන්න මේ වගේ බෝලයක් හදාගන්න පුළුවන් ගානට පිටි මිශ්‍රණය අනා ගන්න. ඊළඟට ඉන්දියාප වංගෙඩිය අරගෙන මම ඒකට මේ වගේ ටිකක් පිටි වලින් ටිකක් දාගත්තා. ඊළඟට අපිට ඕනි වෙනවා සුදු පොලිස්ටර් රෙදි කෑල්ලක්. මේ වගේ සුදු පිඟානක් උඩින් සුදු පොලිස්ටර් රෙදි කෑල්ල දාගන්න. ඉතින් මේ රෙද්ද කොයිම වෙලාවකවත් තෙත පිටින් අරගන්න එපා. හොඳ වියලි රෙදි කෑල්ලක් වෙන්න ඕනි. ඊළඟට මෙන්න මේ වගේ ඉන්දියාප එක මේකට මිරික ගන්න. ඔයා හදන ලැවරිය ඔක්කොම එකම ප්‍රමාණයකට අරගන්න නම් ඉන්දියාප එක එකම ප්‍රමාණයට මිරික ගන්න. දැන් ඊළඟට හදාගත්ත පැණි පොල් වලින් මේ විදිහට ටිකක් මේක මැද්දෙන් තියාගන්න. ඉතින් මේ විදිහට රෙදි කෑල්ලට දාගත්තාම ලැවරිය එක පොඩ්ඩක්වත් ඇලෙන්නෙත් නැහැ. ඒ වගේම කැඩෙන්නෙත් නැහැ මේක. හරි ඉක්මනින් මේ රෙද්දෙන් මේක ගැලවිලා යනවා. මම පෙන්නන්නම් ඔයාලට මෙන්න මේ වගේ නවා ගන්න. දැන් අනිත් පැත්තත් මේ වගේ නවා ගන්න. ඊළඟට පොඩ්ඩක් අතින් මේ විදිහට තද කරලා මේක සීල් කරගන්න. ඉතින් චුට්ටක්වත් ඇලෙන්නේ නැහැ රෙදි කෑල්ලේ. දැන් ඔයා කැමති නම් මේක දෙපැත්තේ කොන් දෙකත් මේ විදිහට නවා ගන්න පුළුවන්. ඉතින් මේක කරගන්න ඔයා අනිවාර්යයෙන්ම පොලිස්ටර් රෙදි අරගන්න. සුදු පොලිස්ටර් රෙදි කෑල්ලක්. අපි සුදු ගවුම් හැම මහන්න ගන්න රෙදි කෑල්ලක් ගත්තා නම් හරි. දැන් ඔයාට පුළුවන් මේක මේ විදිහට අතට අරගන්න. මේ වෙලාවේ මම ස්ටීමර් එකේ පොල් තෙල් ටිකක් ගාලා සූදානම් කරගත්තා.
ගත්තේ. ඒ වගේම රයිස් කුකර් එකේ තමයි මේක තඹ ගන්න නිසා රයිස් කුකර් එකේ වතුර දාලා උතුරන්න තියලා තියෙන්නේ. ස්ටීමරේ හොඳට පොල් තෙල් ගාලා අරගත්තා. ඊළඟට මේ විදිහට හදාගත්ත ලැවරිය 3ක් මං ස්ටීමර් එකෙන් තියලා පියනින් වහලා විනාඩි 4ක් 5ක් වගේ හොඳට ස්ටීම් කරගත්තා. ඉතින් රයිස් කුකර් එකේ පියනත් මම රෙදි කෑල්ලකින් ආවරණය කරගත්ත වතුර බිඳු වැටෙන්නේ නැති වෙන්න. ඊළඟට දැන් ලැවරිය ටික තැම්බිලා තියෙන්නේ. මම මේ වගේ ස්පැචුලා එකකින් හරිම ලේසියෙන් මේක පොඩ්ඩක්වත් ඇලිලා නැහැ ගලවලා අරගන්නවා. ඉතින් ඔයාටත් හවස තේ වෙලාවට මේ විදිහට ලේසියෙන්ම ලැවරිය හදාගන්න පුළුවන්.